හොඳයි අපි දිවිපද ප්‍රකාශන කියන පාඩමේ අද පුනරීක්ෂණ අභ්‍යාස බලමු. එතකොට පළවෙනි පුනරීක්ෂණ අභ්‍යාස තියෙනවා මේ සුළු කරන්න කියලා පළවෙනි ගාන. මම පළවෙනි ගාන ලියාගත්තා. එතකොට මේ අපි බලමු කොහොමද කරන්න කියලා. මම එකින් එක විස්තර කරන්න යන්නම්. ඉන්න පළවෙනි ගාන තියෙනවා 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 3a. එතකොට 2 වැඩි කිරීම 3a කියන්නේ 2 3 6යි. එහෙම ලියනවා. එතකොට 6යි. මෙතන 4 වැඩි කිරීම ඍණ x ඍණ 2x. එතකොට 4 වැඩි කරන්න ඕන ඍණ 2කින්. එතකොට ඍණ 8යි. x එහෙම ලියා ගන්නවා අපි. හරි ඊට පස්සේ ඍණ 3 වැඩි කරන්න ඕන 2x ගෙන්. එතකොට ඍණ 3 2කින් වැඩි කරාම ඍණ 6යි. x එහෙම ලියනවා. මෙතන 2x වැඩි කිරීම 3y. එතකොට 2 3 6යි. x වැඩි කරන්න ඕන x වැඩි කිරීම y xy. ඊට පස්සේ මෙතන 3a වැඩි කිරීම ඍණ 5b. එතකොට 3 අරක් 5 15යි. ඍණ තියෙන හින්දා ඍණ දාගත්තා. ab තියෙනවා. හරි ඊට පස්සේ මේක ඍණ 2 වැඩි ඍණ 2m වැඩි කිරීම 4im. ඍණ 2 වැඩි කරන්න ඕන 4ෙන්. එතකොට ඍණ 8යි. m වැඩි කිරීමෙන් mn. මෙතන ඍණ 4 වැඩි කරන්න ඕන ඍණ 2කින්. එතකොට කීයද? ධන 8යි. p වැඩි කරන්න ඕන කීයකින් q ගෙන්. එතකොට pq වෙනවා. මෙතන 3 අරක් 5 15යි. x වැඩි කිරීම x වර්ගය. ඍණ 5 වැඩි කිරීම 3 ඍණ 15යි. a වැඩි කිරීමේ a වර්ගය. ඔහොම තමයි පළවෙනි ගාන එන්නේ. හරි අපි ඊළඟට දෙවෙනි ගාන බලමු. දෙවෙනි ගාන කියනවා ප්‍රසාරණය කරලා සුරු කරන්න කියලා. හරි ප්‍රසාරණය කරලා සුරු කරන්න ඕන. හරි බලමු. 2 වැඩි කරන්න ඕනේ x ගෙන් 2x. 2 වැඩි කරන්න ඕනේ 1කින්. එතකොට 2යි. 3 වැඩි කරන්න ඕනේ b ගෙන් 3යි b. 3 වැඩි කරන්න ඕනේ 3ෙන් 9යි. 4 වැඩි කරන්න ඕනේ y ගෙන් 4යි y. 4 වැඩි කරන්න ඕනේ 2කින් 8යි. ඍණ 3 වැඩි කරන්න ඕනේ a ගෙන්. එතකොට ඍණ 3යි a. ඍණ 3 වැඩි කරන්න ඕන ධන 2කින්. එතකොට ඍණ ධනෙන් වැඩි කරාම ඍණමයි 3 2 6යි. මෙතන ඍණ 2 x ගෙන් වැඩි කරාම ඍණ 2යි x. ඍණ වැඩි කරාම ධන 2 4යි. x වැඩි කරාම 2යි x ගෙන්. එතකොට 2යි x වර්ග වෙනවා. ධන x වැඩි කරන්න ඕන 3x. 2යි y ගෙන් වැඩි කරාම 2යි y වර්ගේ. ධන 2යි y එකෙන් වැඩි කරාම 2යි yමයි. 2යි y ඍණ 2යි x වැඩි කරන්න ඕන 4යි x ගෙන්. ඍණ 2 4ෙන් වැඩි කරාම ඍණ 8යි. x ගෙන් වැඩි කරාම x වර්ගේ. ධන ඍණ 2යි x වැඩි කරන්න ඕන 1කින්. එතකොට ඍණ ධනෙන් වැඩි කරාම ඍණමයි 2යි x ගෙන් 2යි x 1කින් වැඩි කරාම 2යි xමයි. මේක
ඍණ 3යි b වැඩි කරන්න ඕනේ ඒකෙන්. එතකොට ඍණ 3යි ab ඍණ වැඩි කරාම ධන වෙනවා. ඍණ වැඩි කරාම ධන 3යි b b ගෙන් වැඩි කරාම 3යි b වර්ගේ. 2 ඒකෙන් වෙනවා 2යි a ඍණමයි 2යි b 2 b ගෙන් වැඩි කරාම 2යි b ඍණමයි 2 3ෙන් වැඩි කරාම 6යි දැන් සීමයි. හරි අපි තුන්වෙනි ගාන බලමු. තුනේ පළවෙනි එක. ඒක කියන්නේත් ප්‍රසාරණය කළ සුළු ගණන් කියලා. අපි මේක ප්‍රසාරණය කරගමු ඉස්සෙල්ලා. x ගෙන් වැඩි කරාම x වර්ගේ 2x ධන 2x ගෙන් වැඩි කරාම 2x ධන 2 4යි. x වර්ගේ 2x එකුණාම 4x ධන 4 x y ගෙන් වැඩි කරාම y වර්ගේ y 3ෙන් වැඩි කරාම 3y 3y ගෙන් වැඩි කරාම 3y ධන ඍණෙන් වැඩි කරාම ඍණ එනවා 3 2 6යි. එතකොට 3y එකතු වුණාම 6y ඍණ 6. මෙතන x ගෙන් වැඩි කරාම x වර්ගේ ධන මෙතන x එකෙන් වැඩි කරාම xමයි ඍණ 3 x ගෙන් වැඩි කරාම 3x ඍණෙන් වැඩි කරාම ධන වෙනවා 3 එකෙන් වැඩි කරාම 3යි. x වර්ගේ 3x ගෙන් ඍණ 3x ගෙන් ධන y ගියාම කීයක් එනවද? ලොකු එකෙන් පොඩි එක අඩු කරලා ලොකු එකේ ලකුණ දාන්න ඕන. ලොකු එක මොකද්ද? 3x. එතකොට 3x ගෙන් එකක් අඩු වෙනවා. ලොකු එකේ ලකුණ ඍණනේ. ඍණ 3x ගෙන් ධන x ගියාම ඍණ 2x ධන 3. මෙතන m මිලුණාම m වර්ගේ ඍණ m 3n ගෙන් මිලුණාම 3i nm ඍණ nm ගෙන් මිලුණාම nmයි. මෙතන ඍණ වැඩි වුණාම ධන වෙනවා. මෙතන n 3n ගෙන් වැඩි වුණාම 3n වර්ගේ. මෙතන m වර්ගෙමයි. මෙතන මොකද වෙන්නේ? ඍණ 3n ට 1යි ඍණ m එකක් එකතු වෙනවා. එතකොට ඍණ 4යි n ධන 3යි n වර්ගේ. හරි මේක කියන්නේ ප්‍රසාරණය කළ සුළු ගණන් කියලා. බලමු කොහොමද කියලා. එතකොට අපි මෙතන කරන්නේ මේ පදේ වැඩි කරන්න ඕනේ ඉස්සෙල්ලා. එතකොට x කියන පදයෙන් මේ පදේ වැඩි කරන්න ඕන. ධන 5න් x වැඩි කරන්නත් ඕන 8 වැඩි කරන්නත් ඕන. අපි මෙහෙම ලියගමු. එතකොට x ගන්නවා ඉස්සෙල්ලා x කියන එකෙන් x ධන 8 වැඩි කරනවා ධන 5න් x ධන 8 වැඩි කරනවා. හරි. එතකොට x වර්ගේ ධන 8x 5 කිරීම x 5x 8 40යි. x වර්ගේ ධන 13යි x වෙනවා මෙතන 8යි 5 13යි ධන 40. දැන් බලමු 7 3 ධන a ධන a වැඩි කිරීම 3 ධන a 4 3 21යි ධන 7 වැඩි කිරීමේ 7යි a ධන a වැඩි කිරීම 3 3යි a ධන a වරක් a වර්ගේ.
එතකොට 21යි. එතන 7යි 3යි 10යි. ඒ වර්ගේ. මෙතන x ගෙන් වැඩි කරන්න ඕන x ධන 8 ඍණ 5න් වැඩි වෙන්න ඕන x ධන 8. එතකොට x වර්ග වෙනවා මෙතන x 8න් වැඩි වුණාම 8x ඍණ 5x ගෙන් වැඩි වුණාම ඍණ 5x ඍණ ධනෙන් වැඩි වුණාම ඍණ 8 වරක් 5 40යි. මෙතන 8x ගෙන් 5x වැඩි වුණාම 3x වෙනවා. එතන 40යි. මෙතන x ගෙන් වැඩි වෙන්න ඕන x ඍණ 8 ධන 5න් වැඩි වෙන්න ඕන x ඍණ 8 x වරක් x වර්ගේ මෙතන 8x ධන 5 x ගෙන් වැඩි වුණාම 5x මෙතන ධන ඍණයෙන් වැඩි වුණාම ඍණ 8 වරක් 5 40යි. එතකොට x වර්ගෙමයි ඍණ 8න් ධන 5ක් ගියාම ඍණ 3යි x 40යි. මෙතන 2 වැඩි කරනවා 3යි 3 ඍණ m ගෙන් ධනයෙන් වැඩි කරනවා 3 ඍණ m ගෙන්. එතකොට 2 වරක් 3 6යි ඍණ 2 වැඩි කරනවා m ගෙන්. එතකොට 2යි m ධනයෙන් වැඩි කරනවා 3ෙන් 3යි m ඍණ m වැඩි කරනවා m ගෙන් m වර්ගේ. එතකොට එතන 6යි ඍණ 2යි ධන 3යි කීයද? 1යි නේද? ධන 1යි. ධන 1යි m ඍණ m වර්ගේ. මේක x ඍණ 8යි ඍණ 5 වැඩි කරනවා x ඍණ 8ෙන්. එතකොට x වරක් x වර්ගේ x 8න් වැඩි කරාම 8යි ඍණ 8යි x ඍණ 5 x ගෙන් වැඩි වුණාම ඍණ 5යි x ඍණ ධන වෙනවා 8 වරක් 5 40යි. එතකොට x වර්ග වෙනවා මෙතන එකතු වෙනවා. එතකොට ඍණ 13යි x ධන 40යි.